ආයුබෝවන් සියලු දෙනා පිළිගන්නවා ලර්නින් ලඩ YouTube චැනලය වෙත. අද අපි කතා කරන්නේ 7 ශ්‍රේණියේ ඉතිහාසයේ 5 වන පාඩම වන ග්‍රීක ශිෂ්ටාචාරයේ දෙවන කොටස වන රෝම ශිෂ්ටාචාරය පිළිබඳවයි. මේ අතීත රෝම ශිෂ්ටාචාරයේ පිහිටීම දැක්වෙන සිතියමකි. රෝමයේ සම්ය රෝම ශිෂ්ටාචාරය බිහිවීම පිළිබඳ මත කිහිපයක් තිබේ. 1. යුරෝපයේ සිට පැමිණි ලතින්වරුන් රෝමය ගොඩනැගීම. 2. රෝමියුලස් රෝමය ගොඩනැගීම. 3. වෙනත් පෙදෙස්වලින් පැමිණි ජනතාව රෝමය ගොඩනැගීම. රෝමියුලස් රෝම නගරයේ තැනීමේ ජනප්‍රවාදය. රාජ පවුලක ඇති වූ කුමන්ත්‍රණයක් නිසා රාජ උරුමකරුවන් දෙදෙනෙකු වූ අලුත උපන් රෝමියුලස් හා ඊමස් නම් නිවුන් දරුවන් දෙදෙනෙකු දියේ ගිල්වා මැරීමට රජු විසින් අණ කරන ලැබීය. එම කටයුත්ත පැවරූ සේවකයාට දරුවන් පිළිබඳ අනුකම්පාවක් ඇති වී ඔහු ලී වලින් සෑදූ තොටිල්ලක ඔවුන් පා කර හැරියේය. තම පැටවුන් මියගිය වෘක දේනුවකට ගම් ඉවුරේදී මෙම දරුවන් දෙදෙනා හමු විය. වෘක දේනුව විසින් තම දරුවන් ලෙස මෙම දරුවන් ගුහාවට ගෙන ගොස් ඇතිදඩි කරන ලදී. පසුව මොවුන් ගොපල්ලකට හමු වී ඔහු තම දරුවන් මෙන් මොවුන් රැකබලා ගත්තේය. තරුණයන් බවට පත් වූ පසු ඔවුහු තමන්ගේම රාජධානියක් ආරම්භ කිරීමට තීරණය කළහ. ඒ අනුව දෙදෙනා නගර ඉදිකිරීම ආරම්භ කළහ. එහිදී රෝමියුලස් ඉදිකළ නගරය රෝමය ලෙස නම් කරන ලදැයි ජනප්‍රවාදයේ සඳහන්ය. පාලන කාලය මුල් කාලයේදී ගෝත්‍ර හෝ පවුල් පදනම් කරගත් පාලන ක්‍රමයක් තිබිණි. ඉන්පසු එය රාජාණ්ඩු ක්‍රමයක් ඇතිවිය. ඉන්පසු ක්‍රිස්තුපූර්ව 509 දී සමූහාණ්ඩු පාලන ක්‍රමයක් ඇතිවිය. කොන්සල්වරුන් දෙදෙනෙක් යටතේ පාලනය විය. ඔවුන්ට සහාය වීමට සෙනෙට් සභාවක් තිබිණි. ඉන්පසු ක්‍රිස්තුපූර්ව 27 දී රෝම අධිරාජ්‍ය බිහිවිය. ස්පාඤ්ඤ, එංගලන්තය, ප්‍රංශය අධිරාජ්‍යයට යටත් විය. ජුලියස් සීසර් ඉතා විශිෂ්ට රණශූරයෙකි. ඔගස්ටස් සීසර් පළමු රෝම අධිරාජ්‍යයි. ඔගස්ටස් සීසර්ගේ පාලන සමය රෝම ඉතිහාසයේ ස්වර්ණමය සමයයි. ඔහුගේ පාලන කාලයේදී ජෙරුසලම අසල බෙත්ලහෙමේදී ජේසුතුමා ඉපදිණි. කොලෝසියම් ගොඩනැගිල්ල කැරකැල්ලා මහා නාන තටාකය මේ කාලයේදී ඉදිවිය. ජන ජීවිතය පවුලේ ප්‍රධානියා පියාය. කාන්තාවන් වෛද්‍ය වෘත්තිය වැනි උසස් වෘත්තීන්වල යෙදී ඇත. මව පූජනීයත්වයෙන් සලකයි. සමාජය කොටස් 3කට බෙදී ඇත. ඒ වහලුන්, සාමාන්‍ය ජනයන්, ප්‍රභූන් ලෙසය. රෝමවරු යටත් කළ රටවලින් මිනිසුන් විශාල සංඛ්‍යාවක් සිරකරුවන් ලෙස රෝමයට ගෙන ආ අතර මේ පිරිස් වහලුන් වශයෙන් ප්‍රසිද්ධ වෙළඳපොළේදී විකුණනු ලැබීය. රෝම ප්‍රභූවරු සමාජයේ ඉහළම කොටසට ඇතුළත් වූහ. ඔවුහු විසිතුරු මන්දිරවල ජීවත් වෙමින් සුඛෝපභෝගී ජීවිත ගත කළහ. එක් ධනවත් ප්‍රභූවරයෙකුගේ නිවසක සිය ගණනක් වහලු ජීවත් වූහ. රෝමයේ නගර නිර්මාණය හා නිවාස සැලසුම් සහගත නගර ඉදිකර තිබිණි. ප්‍රභූ ජනතාව සුඛෝපභෝගී නිවාසවල ජීවත් වූහ. ජල පහසුවක් හා සෞඛ්‍ය ආරක්ෂාව ගැන සුවිශේෂී සැලකිල්ලක් තිබිණි. නගර මාර්ග ජාලකින් සම්බන්ධ කර තිබිණි. පාලම් තැනීමේ විශේෂ දැනුමක් තිබිණි. කලාව හා ගෘහ නිර්මාණය උසස් පද්‍ය ගද්‍ය ග්‍රන්ථ රාශියක් ලියවී ඇත. උදාහරණ වර්ජිල් නම් කතුවරයාගේ ඊනින්. නාට්‍ය ශාලා එළිමහන් රංගපීඨ ඉදිකර තිබිණි. මූර්ති හා ප්‍රතිමා විශිෂ්ට මූර්ති හා ප්‍රතිමා ශිල්පයක් තිබිණි. උදාහරණ නීරෝ අධිරාජයාගේ ලෝකඩ හිස. ගෘහ නිර්මාණය කොලෝසියම් එළිමහන් ක්‍රීඩා පිටිය ලොව පුදුම 7න් එකකි. පැන්තියන් දේවස්ථානය ඉතා විශාල ඉදිකිරීමකි. ක්‍රීඩාවල යෙදුණු බවට සාධක විරලය. ධාවන රහිත තරග පවත්වා ඇත. සතුන් යොදාගෙන පැවැත්වූ බිහිසුණු තරගවලට කැමැත්තක් දක්වා ඇත. රෝමයේ වෙළඳ සබඳතා පෙර අපරදිග වෙළඳ මධ්‍යස්ථානයකි. ආසියාතික රටවල් සමග සබඳතා පවත්වා ඇත. භාතිකාභය රජු රුවන්වැලි සෑයට පිදීම සඳහා රෝමයෙන් පබළු ගෙන්වා ඇත. රෝම ශිෂ්ටාචාරයෙන් ලොවට ලැබුණු දායාද 1. කිතුණු දහම, රෝම නීතිය, ලතින් භාෂාව හා රෝම ගෘහ නිර්මාණ ශිල්පිය.